හායි යාළුවනේ කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. හදමුද අද අපි රසම රස නීති සම්බෝලයක්. එන්නකෝ එහෙනම්. මෙතන තියෙනවා නීති කොළ ටිකක්. තරමක ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, අවු මිරිස් කරලක්, පොල් ටිකක්. මුලින්ම අපි මේ නීති කොළ ටික පොඩියට කපා ගන්න ඕනේ. සයිස් එකට කපා ගත්තාම ඇති. ලුණු අවු මිරිස් ටිකත් අපි පොඩියට කපා ගන්නවා. පොඩියට කපා ගන්න තරමට මේක රසයි. මේ සම්බෝලේ අනා ගන්න පුළුවන් භාජනයක් ගන්න ඕනේ. ඒකට අපි කපාගත්තු නිවිති කොළ ටික දා ගන්නවා. කපාගත්තු ලුණු ටිකක් දා ගන්නවා. අවු මිරිස් ටික, තක්කාලි ටිකයි ඔක්කොම මේකට දා ගන්නවා. පොල් ටිකක් දාගමු. රස අනුව ලුණු කුඩු ටිකකුත් දා ගන්නවා. ගම්බිරිස් කුඩු ටිකකුත් දා ගන්නවා. ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. අපි මැටි හට්ටියක් ලිපේ තියාගමු. මේක පොඩ්ඩක් රත් වෙන්න දීලා අපි හදාගත්තු නීති සම්බෝලේ මේකට දා ගන්නවා. ගින්දර වැඩි වෙනුත් නැතුව අඩු වෙනුත් නැතුව සාමාන්‍ය ගානට තියාගෙන මේක පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. ගොඩාක් මලව ගන්න එපා මේක. යාන්තම් පොඩ්ඩක් මැලවිගෙන එනකොට ගත්තාම ඇති. ගොඩක් වෙලා මේක තියන්න ගියොත් මේකේ වතුර උනනවා. දැන් ඇති මේක. දැන් මම ලිප ඔෆ් කරගන්නවා. ඒක හදපු ඇතිලියම තියන්න එපා. අපි වෙන භාජනයකට දාගමු. නැත්තම් ඒක ගොඩාක් මැලවෙන්න බලනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. මේක තමයි රසම රස නිවිති සම්බෝලේ. ඔයාලත් හදලම බලන්නකෝ.